කළ ලකුණ බොහෝසේ බලපෑමක් ඇති කරන්නට ඉඩ කඩ තිබෙනවා. පන්දු 4යි ලකුණු 21යි දැන් ඉලක්කය. වියඟ සූදානම් ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දු යොමු කිරීම සඳහා ප්‍රධාන විනිශ්චය කාර්යවරයා පසු කරමින් යොමු කරන පන්දුව දර්ශනීය ලෙෆ්ට් හෑන්ඩ් ඔෆ් රයිට් පාර සිද්ධාන සුළු පන්දු පහරක් කෙල්ල කළේ පියකුරාල් මිත්‍රමිත්‍රයනි ඉදිරි පාදයට පැමිණෙමින් මනරම් ලෙෆ්ට් හෑන්ඩ් ඔෆ් රයිට් පහරකින් ලකුණු හැකියමි කර ගන්නවා. මම මෙයයි සඳහන් කළේ චරිත් අවසන් පන්දුවේ ලකුණ ප්‍රතික්ෂේප කිරීම මුල් පන්දුවේ ලකුණ ප්‍රතික්ෂේප කිරීම බලවත් පාඩුවක් වන වගේ මේ දකුණත් පිටිකරුවා අද්දකී මතින් ඉතා ඉහළ ශ්‍රේණියේ ක්‍රීඩකෙක් ඉතාමත් මාලංකාර පහරක් කෙල්ල කළේ මේ ජාත්‍යන්තර විචාරකයන් පවසන අන්දමට perfectly executed shot ඔහු බලාපොරොත්තු පන්දු පාර ඉතා මැනවින් එල්ල කරන්නට සමත් වුණා. දැන් පන්දු 3යි ලකුණු 15යි ඉලක්කය දිවෙනවා විහඟ ඕවර් ද විකට් ආකාරයෙන් මීළඟ පන්දුව රමණීය ලෙෆ්ට් ඩවුන් රයිට් පහරක් තවත් ලකුණු හැකියමි කර ගන්නවා. මේ ඉදිරි පාදයේ සවිමත් පන්දු පහරවල් ඇති ආකර්ෂණීය දකුණ පිටිකරුවා සිත් ගන්නා සුළු පන්දු පහරවල් දෙකක් කෙල්ල කළේ මේ දිප්පිටිය විල්පොළ කුඩා පිටිය සිතුවම් පොතක් කරගෙන එහි සිතුවම් අඳිනවා වැනි පියකුරාල් මිත්‍රමිත්‍රයනි ආකර්ෂණීය පන්දු පහරවල් කීපයක් කෙල්ල කළේ මේ ඉදිරි පාදයට පැමිණ ඉහළ අත එසේ තැදෙනවා අප කියනවා ටොප් හෑන්ඩ් එක හරි අපූර්වවට භාවිතා කරන ක්‍රීඩකෙක් මේ දකුණත් පිටිකරුවා මනරම් පන්දු පහරවල් දෙකක් කෙල්ල කළේ. දැන් තත්ත්වය තවත් ලකුණු 9ක් අවශ්‍යයි පන්දු දෙකක් තුල තරගයේ ජය ගන්නට මම මෙයයි පුන කියා සිටි කාරණය චරිත ප්‍රතික්ෂේප කළ ලකුණු දෙක මේ තරගයේ තීරණයට විශාල බලපෑමක් එල්ල කළ හැකි වගේ ලකුණු 32යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව සුදානම් මානේ රවුන්ඩ් විකට් ආකාරයට මීළඟ පන්දු යොමු කරන්නට දකුණත් පිටිකරුවා දුර්වල පන්දුවක් මෙවර විහඟට පීඩනය එල්ල වී තිබෙන ආකාරයක් දක්වලා ලැබෙනවා. දැන් මේ තරගයේ අතිශය උණුසුම් තියුණු කරට කර සටනක් බවට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර විචාරකයන් පවසන නේල් බයිට් ෆිනිෂ් නියපොතු සැපමින් තරග අවසානයක් දැක බලා ගත හැකි තියුණුම තියුණු තරගයකට දැන් තරගයේ පත්ව තිබෙනවා. පන්දු 2යි ලකුණු 8යි පියකුරාල් මිත්‍රමිත්‍රයනි දකුණත් මත වේග පන්දු යවන්න සූදානම් වන්නේ පන්දු යොමු කරන්නට සූදානම් සිය සීමාවේ සිට රවුන්ඩ් විකට් ආකාරයෙන් පන්දු යොමු කරන්නට මේ පන්දුව ඉතා තියුණු පන්දුවක් බවට පත්වේවි මේ තරගය තුළ දිවෙනවා. සිය සීමාවේ සිට රවුන්ඩ් විකට් ආකාරයට පන්දුවක් යවන්නට රමණීය ලෙෆ්ට් ඩවුන් රයිට් පහර ලකුණක් කිමි කර ගන්නවා දුලාන් විනාශකාරී ඉනිමක් දියත් කරමින් තිබෙන්නේ පියකුරාල් මිත්‍රමිත්‍රයනි යනුව දැන් තත්ත්වය එක් පන්දුවකදී ලකුණු දෙකක් අවශ්‍යයි. මා සඳහන් කළ කාරණය මේ ලකුණු දෙක එක ලකුණ බැගින් ලකුණු දෙක ලබාගෙන තිබුණා නම් දැන් යුනයිටඩ් කිංස් ක්‍රීඩකයන්ට පීඩනයක් නැහැ පියකුරාල් මිත්‍රමිත්‍රයනි තවමත් පීඩනය කණ්ඩායම් දෙකටම තිබෙනවා. එක් පන්දුවයි ලකුණු දෙකක් ලබාගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට 2026 වසර ආරම්භ කරමින් ගිනිකෙලි සංදර්ශනයක නිරත වෙමින් තිබෙන්නේ දුලාන් දකුණත් පිටිකරුවා. දැන් ඕවර් ද විකට් ආකාරයට සූදානම් වන්නේ පන්දු යොමු කරන්නට සූදානම් වන්නේ සිය සීමාවේ සිට අතිශය තීරණාත්මක පන්දුව ඕවර් ද විකට් ආකාරයෙන් ඒවරත් රමණීය ලෙෆ්ට් ඩවුන් රයිට් පහරක් කාලයකට අමතක නොවන පන්දු පහරවල් හතරක් එල්ල කළේ දකුණත් පිටිකරුවා පියකුරාල් මිත්‍රමිත්‍රයනි මේ දකුණත් පිටිකරුවා දුලාන් පන්දු යවන්නගේ අන්තයේ සිටි චරිත ඒත්තු ගන්නවා ආත්ම විශ්වාසයට වඩා ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කරන්නට